අයියා රට ගියා. ඒක නිසා මම ඔහුගේ කාර් රථය භාවිතා කරනවා. ශ්‍රී ලංකාවෙතද අපට සුලභව අහන්න ලැබෙන පදනක්. නමුත් ඔබ දැන සිටියාද විදේශගත වුණු එහෙමත් නැත්නම් රට ගිය කෙනෙකුගේ වාහනයක් ශ්‍රී ලංකාව තුළ භාවිතා කළ හැක්කේ මාස 2ක පමණ කාලයක් පමණක් බව. විදේශගත වීමෙන් මාස 2ක් කල්ලිකුත් වීමෙන් අනතුරුවත් ඔබ විදේශගත වූ අයෙකුගේ රථයක් භාවිතා කරනවා නම් ඒ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ තාවකාලික ලියාපදිංචි අයිතිකරුවෙකු ලෙස ඔබ ලියාපදිංචි විය යුතුයි. කෙසේ නමුත් අදාළ රටේ තාවකාලික ලියාපදිංචි අයිතිකරුවෙකු ලෙස ඔබ ලියාපදිංචි වීමෙන් අනතුරුව අදාළ ඥාතියාට සහෝදරයාට හෝ වෙනත් පාර්ශවයකට අයිති එකී වාහනය ඔබට වෙනත් තුන්වන පාර්ශවයකට බැහැර කිරීමට විකිණීමට පැවරීමට කිසිදු හැකියාවක් නැහැ. ඔබ විසින් තාවකාලික අයිතිකරුවෙකු ලෙස එසේ සිදු කරනවා නම් එය මෝටර් රථ ප්‍රවාහන පනතේ 15/6 වගන්තිය ප්‍රකාරව ශූන්‍ය හා බලරහිත කාර්යයක් බවට පත්වනවා. විදේශගත වූ තැනැත්තා ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව නැවතත් තමන්ගේ ලියාපදිංචි අයිතිය තහවුරු කර ගැනීමේ හැකියාවත් තාවකාලික ලියාපදිංචිය අත්හිටුවීමේ හැකියාවත් පවතිනවා. ඉතින් ඔබ නොදැන විදේශගත වූ අයෙකුගේ වාහනයක් දීර්ඝකාලීනව භාවිතා කරනවා නම් එය මෝටර් රථ ප්‍රවාහන පනත ප්‍රකාරව දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ නිසා නීතිය දැන කටයුතු කරන්න.